තෙරුවන් විනුත් අවසරයි. ආදරණීය දෙමාපියන්ගෙන් සහ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් ඒ වගේම ආදරණීය දුව දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම මා ලැබූ විශාල භාග්‍යයක් කොට සලකනවා මේ මාසල වලට සම්බන්ධ වීමට ලැබීම. විශේෂයෙන්ම අපේ ධම්මානන්ද හාමුදුරුවෝ පහුගිය සතියේ වැඩම කළා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එම අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළා මෙවැනි උත්සවයක් පැවැත්වෙනවා පොසොන් පෝ දින කියලා. ඉතින් උන්වහන්සේ මට කරපු ආරාධනය මම ඉතාමත් සතුටින් බාරගත්තා. මේ අවස්ථාවට කෙසේ හෝ සහභාගී වෙනවයි කියලා. ඉතින් අර අපේ කලින් නිවේදන කටයුතු කරපු මහත්මයා ප්‍රකාශ කළා වගේම මං හිතන්නේ මෙතනින් එළියේ ලෝකයේ තියෙන්නේ අතිශයින්ම දැවැන්ත තරඟකාරී තත්වයක්. ඉතින් එම දැවැන්ත තරඟයට මුහුණ දීමට නම් මෙතනින් එළියේ තියෙන විශේෂයෙන්ම ලංකාව මට්ටමින් නෙමෙයි අපි ගෝලීය මට්ටමින් ගත්තත් ලෝකයේ මට්ටමින් ගත්තත් ඒ තියෙන අති දැවැන්ත තරඟයට මුහුණ දීමට නම් සියලුම දරුවන් දැනුමෙන් වගේම කුසලතා සහ ආකල්ප වලින් අපි පෝෂණය කළ යුතුයි. එසේ නැතිනම් වෙන්නේ අපේ දරුවන් යම් මට්ටමකින් හෝ පසුපසට පසුගාමීත්වයට ගමන් කිරීම. ඉතින් ඇත්තටම මා දකිනවා විශේෂයෙන්ම මෙම දහම් පාසලේ තියෙන විශේෂත්වය ඔවුන් ඇත්තටම මේ පසුතලය නිර්මාණය කිරීමේදී පවා අතිශයින් සැලකිලිමත් වෙලා තිනා අතිශයින්ම නිර්මාණාත්මකයි. විශේෂයෙන්ම ලංකාවේ පළවෙනි බුද්ධි පරීක්ෂණය සිදු කරපු අඹ ගසක් යට ඒ වගේම ඉතාමත් දර්ශනීය පසුතලයක් ඒ වගේම පොසොත් සඳ පායලා තියෙනවා. ඉහළින් අපිට බලා ගන්න පුළුවන් චෛත්‍ය රාජානන් වහන්සේ දිස් වෙනවා. ඉතින් අති රමණීය ප්‍රසන්න පරිසරයක ඉතාමත් නිර්මාණශීලීව මෙම කටයුත්ත සිදු කරලා තියෙනවා. මම හිතන්නේ අපේ ගරුතර අපේ ධම්මානන්ද හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අපගේ ආදරණීය ගුරු මහත්මීන්ගේ මෙහෙයුම යටතේම කටයුතු සිදු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ මෙතෙක් කාලයේත් විශේෂයෙන්ම මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ විහාරස්ථාන සහ අනිකුත් ආගමික සිද්ධාස්ථාන වෙන්න පුළුවන්, විශේෂයෙන්ම දහම් පාසල් වෙන්න පුළුවන්. ඒ සියලුම ආයතන සමග අතිශය සමීප සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කරනු ලැබුවා. ඉතින් මම පසුගිය මාසයේ වැඩ බාරගත්තේ. ඉතින් මින් ඉදිරියටත් විශේෂයෙන්ම අපගේ ගරුතර ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව අපි විහාරස්ථාන සහ දහම් පාසල් ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතන සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගෙත් යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක ඇවිල්ලා මාව හමු වීමේ අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මං ශේෂ්ත්‍ර රාජකාරී වල නොවේදෙන අවස්ථාවක නම් ඉතින් ඒ සියලුම කටයුතු අපි ඉදිරියට බොහොම සුහදව මැදවච්චිය සෞභාග්‍ය කරා අපේ ගායන මහත්මයාගේ වචනයක් ඇත්තරම සෞභාග්‍ය කරාගෙන යන ගමන අපි තවත් ශක්තිමත් කරමු. විශේෂයෙන් ඊශාන් මහත්මයාගේ සහයෝගයත් අපි තාමත් සුහදව කටයුතු කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලුම කටයුතු සමග අපි ඉදිරියට ගෙන යමු. ඔබගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට ඒ වගේම අපේ ආදරණීය දුව දරුවන්ගේ මම හිතන්නේ දහම් අධ්‍යාපනයේ මට ඇහුණා මේ දහම් පාසලට පුස්තකාලයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා කියලා. ඇත්තටම මගේ ආදරණීය බිරිඳත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. අපි ළඟ තියෙන දහම් පුස්තකත් අපි ඒකට ප්‍රදානයක් වශයෙන් ලබා දෙමු කියලා. ඉතින් මම හිතන්නේ අපේ රුවන් මහත්මයා මට ඒකට සම්බන්ධීකරණය කරලා දෙයි. ඉතින් ඒකට මම හිතන්නේ අපේ තරංග මහත්මිය ඔය සියලුම දෙනාගෙන් අපිට ඒකට ලබා දෙන්න පුළුවන් සහයෝගයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මට්ටමින් අපි ලබා දීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලුම දේ සමග මම හිතන්නේ අතිදක්ෂ අතිජව සම්පන්න අතිදක්ෂ මම හිතන්නේ අර නැටුමේදී උනත් අතිජව සම්පන්න විදිහට වුන් නර්තනීය දුනා. ඉතින් මා දකින්නේ අර කැලේ පිපුණු මල් කැලේම පරවෙන්න අපි ඉස්සරහට නොදෙමු. අපි ඒවා ලෝකේ කරා ගෙනියමු.
අපි ලෝකයේ සමග තරඟ කරමු. ලෝකයේ තියෙන මේ තරඟකාරීත්වයට අපගේ දැනුම විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපගේ ආකල්ප සහ කුසලතා ඉදිරියට වර්ධනය කරගනිමින් මේ තරඟකාරී ලෝකයට සාර්ථකව මුහුණ දෙමු කියන ආරාධනය කරමින් මන් නිහඬන ඔබ සෙන් දිනට තෙරුවන් සරණයි.